බෙති සුදින්න නම් වූ කලඳ පුත්තෙමේ ඒ පිරිස නැගිට ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත් පසිකහුන්නේය. එකත් පසිකහුන් සුදින්න කලඳ පුත්තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කීය. වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය මම යම්සේ දනිම්ද ගිහි වසන්නහු විසින් එකතින් පිරිපුන් එකතින් පිරිසුදු ඒ සංකලිකිත බ්‍රහ්මචාරියේ හැසිරෙන්නට සුකර නොවේ. වහන්ස මම් කෙස් රවුළු බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරනසේක්වා යනුයි. සුදින්නේය ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මව්පියන් විසින් තෝ අනුදන්නා ලද්දෙහිද. වහන්ස ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මව්පියන් විසින් මම නෝ අනුදන්නා ලද්දෙන් වෙමි. සුදින්නේය තථාගත වරියෝ මව්පියන් විසින් නෝ අනුදත් කුලදරුවා පැවිදි නොකරෙත්. වහන්ස ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මව්පියෝ මට යම්සේ අනුදන්නාහුද මම මෙසේ කරන්නෙමි.